Hi team ඉතින් ඔයාලා හැමෝම වෙල්කම් කරනවා අපේ CloudPath Pro Master Program එකේ introduction session එකට. ඉතින් program එක start එකේම විශේෂම කියන්න ඕන දෙයක් තමයි මේ CloudPath Pro කියන්නේ. මේ වෙනකොට Learnfy එකේ තියෙන trending programs වලින් එකක් තමයි CI/CD Master Program එක. ඒ වගේම මේ වෙනකොට latest වගේම trending program එකක් තමයි CloudPath Pro Master Program එක. especially ඒකට හේතුව මේක beginner friendly program එකක්. මම එක්ස්ප්ලেইন කරන්න ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් එකේ ෆ්ලෝ එක ගැන කතා කරනකොට ඉතින් අද මේ ඔයාලා බලන්නේ CloudPath Pro Master Program එකේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක. ඉතින් අපි අනිත් හැම වීඩියෝ එකක වගේම මම මුලින්ම ඔයාලගෙන් රික්වෙස්ට් කරනවා මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකත් මුල ඉඳලා අන්තිම වෙනකන් අවධානයෙන් අහන්න ස්කිප් කරන්න එපා. මේකෙදී මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ පොයින්ට්ස් කිහිපයක් තියෙනවා. වැදගත්ම පොයින්ට්ස් කිහිපයක්. ඒ ටික තමයි අද මම කතා කරන්නේ. ඒ වගේම වීඩියෝ එකේ එන්ඩ් එකේදී ඔයාලට හරි ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ෂූටබල්ද නැද්ද කියන දේ සම්බන්ධව. කියන්නේ ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න ඕනේද? එපාද? එන්රෝල් වෙන්න ඕනේ නම් මේ එන්රෝල් වුණාට පස්සේ ඔයාලා ලැබෙන බෙනිෆිට්ස් මොනවද? මෙන්න මේ දේවල් සම්බන්ධව අපි අද කතා කරමු. රයිට්? ඒ වගේම කෝස් එකේ අවුට්ලයින් එක වගේම ෆ්ලෝ එක සම්බන්ධව. හරි. CloudPath Pro කියන නමින්ම මම හිතන්නේ ඔයාලට අයිඩියා එකක් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක ස්පෙෂලි බේස් වෙන්නේ cloud එක සම්බන්ධව. රයිට්? cloud එක එහෙම නැත්නම් cloud engineering DevOps side එකට. තවත් සරල කරොත් application deployment side එක බේස් කරගෙන නිර්මාණය කරපු next level program එකක් තමයි CloudPath Pro Master Program එක. right? especially මේක beginner friendly program එකක්. මම explain කරන්නම් මේ program එක සම්බන්ධව. මේ program එක සරලවම පැහැදිලි කරොත් මේක fully video based. ඒ කියන්නේ fully video based one time enrollment එකක් ඒකට lifetime access ලැබෙන video based program එකක් තමයි CloudPath Pro කියලා කියන්නේ. ඒ වගේම මේකත් අපි අනිත් programs වගේම fully skill development program එකක්. right? ඒ කියන්නේ industry එකට ඔයාලව train කරවන especially industry එක ඇතුළේදී වැදගත්ම දෙයක් තමයි මේ application deployment කියලා කියන්නේ. right? මේ දේ වගේ මේ වෙනකොට jobs තියෙනවා. right? cloud engineering කියනවා, DevOps කියනවා. ඉතින් මෙන්න මේ side එක especially මේ application එකක operational side එක. එහෙම නැත්නම් deployment side එක base කරගෙන නිර්මාණය කරපු fully skill development program එකක් තමයි මේක. එතකොට මේකේ theory plus practical implementation මෙන්න මේ දෙකේම combination එකක් තමයි මේ program එක. right? ඒ වගේම මේ program එකේ duration එක ගැන කතා කරොත් මේ program එකේ පැය 5කට 55කට right? වැඩි duration එකක් තියෙන program එකක් fully video based program එකක්. එතකොට ඔයාලා one time enrollment එකක් ඉන්න තියෙන්නේ. right? one time enrollment එකක් එක්ක ඔයාලට lifetime access එකක් ලැබෙනවා. right? එතකොට lifetime access එකක් ලැබෙනවා. එතකොට ඔයාලට unlimited videos බලන්න මේ හැම දෙයකටම unlimited වගේම lifetime access එකක් තියෙනවා. හරි. එතකොට ඇයි ඔයාලා මේ program එක හදාරන්න ඕනේ නැත්නම් follow කරන්න ඕනේ ඇයි කියන දේ සම්බන්ධව අපි කතා කරන්න ඕනේ. දැන් මේ program එක skill development program එකක් වෙන්න පුළුවන්. එතකොට මේක follow කරාට කියලා ඔයාලට ලැබෙන දේවල් මොනවද? right? මේකේ මොන වගේ knowledge එකක්ද ඔයාලගේ අප්ඩේට් වෙන්නේ මොන වගේ ස්කිල් එකක්ද ඔයාලට ලැබෙන්නේ කියන දේ සම්බන්ධව තමයි මම කතා කරන්නේ. හරි. ඔයාලට පේනදී මම මෙතන ලිස්ට් කරලා තිනවා කරුණු 7ක් points 7ක් right? එතකොට මෙන්න මේ points 7 සම්බන්ධව ඔයාලට මේක පේන්නේ නැත්නම් screen එකේ display වෙයි මේ points 7. මෙන්න මේ 7 සම්බන්ධව තමයි මේ program එකෙන් අපි master කරන්නේ. especially practical එකම master කරන program එකක් තමයි මේක. කියන්නේ theory කතා කරනවා ඒකම අපි practical එකක් කරනවා. right? මේ ඔක්කොම fully practically කරන දේවල්. හරි. ඒ කියන්නේ theory විතරක් නෙවෙයි theory වලින් කතා කරලා නවත්තන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් practical එකක් යනවා. හරිද? එතකොට මම කිව්වා වගේ මේක CloudPath Pro Master Program එක. එතකොට මේක විශේෂත්වය තමයි මේක beginner friendly program එකක්. right? ඒ කියන්නේ මේ පළවෙනි point එකකින් මම highlight කරලා කියන්නම්. මේ තියෙන cloud fundamentals කියලා. ඒ කියන්නේ නැත්තම් cloud එකේ foundation එක. එහෙම නැත්තම් cloud computing කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා cloud එක කියන්නේ මොකක්ද? cloud computing කියන්නේ මොකක්ද? එතනින් පස්සේ cloud service provider කෙනෙක් කියන්නේ කවුද? එතකොට cloud deployment model කියලා දෙනවා. private cloud එක කියන්නේ මොකක්ද? public cloud එක කියන්නේ මොකක්ද? hybrid cloud කියන්නේ මොනවද? එතකොට එතනින් පස්සේ මේ AWS basics to advanced අපි කතා කරනවා. AWS කියන්නේ කවුද? especially cloud service provider කෙනෙක් කියන්නේ කවුද? එතකොට මේ වෙනකොට top 3 cloud service providers ලා ඉන්න එකක් තමයි AWS කියලා කියන්නේ. එතකොට GCP එක, Google Cloud Platform එක වගේම Azure එක, right? එතකොට මේ ඉන්නේ මෙයාලට අපි කියනවා top 3
cloud service providers ලා කියලා top 3 කියලා අපි කියන්නේ. මොකද මේ වෙනකොට revenue generate එක ගැන කතා කරත් එතකොට infrastructure side එක ගැන කතා කරත් මේ වෙනකොට මේ තුන් දෙනා තමයි top 3 ඉන්න cloud service providers ලා. මීට අමතරව තව ගොඩක් කට්ටිය ඉන්නවා. නමුත් මේ තුන් දෙනා තමයි මේ වෙනකොට top 3 ඉන්න cloud service providers ලා. ඒ අතරින් මම මේ කතා කරන මොහොත වෙනකොට AWS කියන්නේ market share ගැන කතා කරත් infrastructure side එක ගැන කතා කරත් මේ හැම එකකින්ම number 1 ඉන්නේ Amazon Web Services AWS. ඒකයි අපි මේ cross එකට AWS use කරන්නේ. right මේ වෙනකොට industry එක ඇතුලේ ගොඩාක් local වගේම global companies public cloud එක කියන එක use කරනවා. right එතකොට public cloud ගැන කතා කරනකොට අපිට cloud service providers ලා ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඒ කතා කරනකොට ඒ top 3 ඉන්න cloud service providers ලාගෙනුත් number 1 ඉන්නේ AWS. right එතකොට අපි මේ AWS කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා අයියා අපිට cloud service provider කෙනෙක් අත්‍යවශ්‍ය වෙන්නේ. right එතකොට මේ public cloud එක කියන්නේ මොකක්ද? හරිද? එතනින් එහාට මේ AWS එකේ තියෙන share responsibility model කියලා එකක්. මොකක්ද? මෙන්න මේ වගේ AWS එක කියන්නේ theory part එකේ ඉඳලා right A to Z theory part එකේ ඉඳලා advance වෙනකම් අපි cover කරනවා. හරිද? ඒක විතරක් නෙමෙයි දැන් මේ මම මේ කතා කරන මොහොත වෙනකොට AWS ලගේ services තියෙනවා right එතකොට මෙයාලා services provide කරනවා මම මේ කතා කරනකොට services තියෙනවා AWS ලා provide කරන 200කට වැඩිය right cloud services එතකොට මේ program එකේදී අපි මේ වෙනකොට AWS කතා කරනකොට AWS එකේ තියෙන services වලින් ගොඩක් use කරන widely use වෙන trending AWS services ගොඩක් අපි මේ program එකෙන් cover කරනවා especially example S3 එතනින් පස්සේ EC2 right AWS certificate manager එක ඊට පස්සේ load balancer right ඒක අපි කියන elastic load balancer එක කියලා elastic IPs තව security groups VPC right WAF එක කියන firewall එක ඔන්න වගේ තව මට මේ මතක හරියට මේ විදිහට මට මතක් වෙන ටික මම මේ කියුවේ ඉතින් මේ වගේ තව key management services මේ වගේ ගොඩාක් දේවල් මෙන්න මේක ඇතුළේදී අපි කතා කරනවා කියන්නේ beginner level එකේ ඉඳලා advanced level වෙනකම්ම අපි AWS master කරනවා. ඒ විතරක් නෙමෙයි අපි මේක use කරන්නේ. මේක අපි master කරන්නේ මේ වෙනකොට තියෙන කියන්නේ AWS කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා end of the day AWS architecture diagram එකක් follow කරගෙන අපි ළඟ තියෙන real world application එකක් right application එකක් production get standard වලට security based practices follow කරලා කොහොමද deploy කරන්නේ AWS console එක through right AWS console එක through කොහොමද deploy කරන්න කියන part එක මෙන්න මෙතනදී අපි කතා කරනවා. එතකොට අපි AWS console එකේ account එකක් create කරගන්න part එකේ ඉඳන්ම theoryත් එක්ක මෙන්න මේ part එක අපි cover කරන production application එකක් කොහොමද deploy කරන්න කියලා practically අපි මේ part එකෙන් කරලා බලනවා. right? ඒ කියන්නේ අපි ළඟ තියෙන real world application එක develop කරන්නේ නැහැ. already develop කරන application එකක් තමයි අපි ගන්නෙ front end එකක් වගේම back end එකක්. ඒ වගේම database එකක් තියෙනවා. right? එතකොට ඒ application අපි use කරන project ඔක්කොම zip file විදිහට download කරගන්න පුළුවන්. එතකොට මේ part එකෙන් අපි සම්පූර්ණ කතා කරන්නේ AWS beginner level එකේ ඉඳලා advanced level වෙනකම්. අර කිව්වාගේ AWS architecture diagram එකක් follow කරන් අපි ළඟ තියෙන real world application එකක් production standard වලට deploy කරගන්න part එක වෙනකම් මම මෙතනදී කතා කරනවා. හරි මම හිතනවා clear ඇති කියලා. ඊළඟ point එකකින් අපි කතා කරන්නේ මේ CI/CD. especially ඔයාලා දන්නවා modern DevOps හරි නැත්නම් cloud side එක ගැන කතා කරනකොට CI/CD continuous integrations and continuous delivery කියන්නේ ගොඩක් important part එකක්. මොකද අපේ application එකක් develop කරාට පස්සේ අපි ඔක deploy කරනවානේ. traditionally කරන්නේ manual way එකකින්. නමුත් CI/CD through ඒ flow එක සම්පූර්ණ automate කරන්න පුළුවන් නේ අපිට. right එතකොට DevOps සම්බන්ධව නැත්නම් මේ cloud engineering සම්බන්ධව එහෙම නැත්නම් application එකක operation side නැත්නම් deployment side එක සම්බන්ධව interest එකක් දක්වනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම CI/CD කියන part එක most important දෙයක් right එතකොට මේ program එකේ අපි කතා කරනවා කොහොමද CI/CD through අපි CI/CD implement කරගන්නේ GitHub actions use කරගෙන right එතකොට අපි මෙතන GitHub එකේ repository එකක් create කරගන්න part එකේ ඉඳලා Git එකට කොහොමද communicate කරන SSH through repository එකක් create කරගන්නේ කොහොමද code එක push කරන්නේ කොහොමද Git branch එකක් කඩන්නේ මොනවද මෙන්න මේ වගේ අර basic level එකේ ඉඳලා කොහොමද push කරගන්නේ වගේම end of the day GitHub actions through කොහොමද CI/CD pipeline එකක් integrate කරන්න කියන part එක
මේකෙදී අපි cover කරනවා right එතනින් පස්සේ මේ හතරවෙනි point එක අපි කතා කරොත් එහෙම cloud native full stack application deployment එකක් ගැන අපි මේක practically කතා කරනවා right ඒ කියන්නේ මෙහෙමයි දැන් මෙතනදී මෙන්න මේ cloud native කියන්නේ අපි ඔයාලා දන්නවා හැමෝම කතා කරන එකක් තමයි modern application deployment ගැන right අන්න ඒ වගේ cloud native approach එකට right fully cloud native approach එකට කොහොමද full stack application එකක් especially back end එක front end එක වගේම database එක right මේ ටික කොහොමද deploy කරන්නේ cloud native approach එකට right මම explain කරන්නම් course එකේදී මොකක්ද මේ cloud native කියන්නේ කියලා මේක ගොඩක් important part එකක් cloud native කියන්නේ මේ වෙනකොට modern application ගැන කතා කරනකොට නැතුවම බැරි දෙයක් තමයි cloud native කියලා කියන්නේ හරිද ඒ part එක කතා කරනවා A to Z හරි ඒ වගේම මේ infrastructure as a code IAC කියන practice එක ගැන අපි කතා කරනවා ඒක අපි implement කරන්නේ Terraform වගේ tool එකක් use කරගෙන මෙන්න මේ Terraform use කරගෙන infrastructure as a code කියන්නේ මොකක්ද මේක හරහා මේ දේවල් කොහොමද කරන්නේ කියන එක අපි Terraform use කරා අපි මේක practically කරලා බලනවා මේ infrastructure as code කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා practically cover කරන ලොකු module එකක් මේ course එකට include කරලා තියෙනවා right එතකොට මේ ඔක්කොම යන්නේ එක එකට map වෙලා. ඒ කියන්නේ අපි මෙන්න මේ CI/CD part එක cloud native full stack application deployment එක ඒ වගේම infrastructure as a code කියන part එක monitoring and observability domain manage with Cloudflare right ඔන්න ඔය දේවල් කතා කරනකොට මෙන්න මෙතනදී මේ AWS සම්බන්ධව කතා කරනකොට මේක නිකන් separate module එකක් වගේ යනවා. හරිද ළමයි? ඒ කියන්නේ මෙතනදී AWS කියන්නේ මොකද්ද? right කියන තැන ඉඳලා AWS console එක through production application එකක් AWS architecture diagram එක follow කරගෙන deploy කරගන්න part එක වෙනකම්ම මේකෙන් cover කරනවා right AWS console එක through ඒ මේකෙදි කරන්නේ AWS basics සිට advanced වෙනකම්ම step by step continue කරන එක තමයි මේ module එක හරිද මෙතන මේ 3 4 5 6 7 කියන 3 7 ටික right මෙන්න මේ ටික එකිනෙකට map වෙලා තියෙන්නේ right මේක map වෙනවා මේකට මේ ටික ඔක්කොම එකකට map වෙනවා එතකොට අපි කරන්නේ මෙතනදී especially cloud native full stack application එකක් deploy කරන back end front end ඔක්කොම ඒක කරනවත් එක්කම අපි ඒක කරනකොට add කර ගන්නවා එකට CI/CD pipeline එක GitHub actions through තමයි අපි කරන්නේ right එතකොට ඒක මේකේ deploy කරනවත් එක්කම අපි GitHub use කරනවා CI/CD use කරනවා GitHub actions through right ඒ විතරක් නෙමෙයි අපි ඒකට Terraform script එකක් ලියනවා එතකොට අන්නේ සම්බන්ධ code base එක සම්බන්ධ one by one කතා කරනවා මේක advanced module එකක් right බින්දු ඉඳලා කතා කරනවා Terraform සම්බන්ධව මේක හරිය මේක ගොඩක් important දෙයක් මේ වෙනකොට IAC කියන්නේ right ඊළඟට මේ monitoring and observability ගැන කතා කරනකොට application එකක monitor කරන්න එපා right ඒ කියන්නේ application එකක් ගත්තොත් එහෙම application එකක logs තියෙනවා සරලවම කෝ logs අපි එතකොට ඕකේ තියෙනවා info log error log debug right warnings log ඔයගේ logs types තියෙනවා right ඒ මොනවද එතකොට එතනින් පස්සේ ඔය application එකක අපි CPU එක එතනින් පස්සේ memory එක ඕවා බලන්න ඕනේ right එතකොට CPU එක high වෙනවා නම් alarm set කරන්න ඕනේ කියලා කතාවක් තියෙනවා right ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි application එකක් production යනවනේ development environment වල ප්‍රශ්නයක් නැහැ live යනකොට මේ monitoring and observability කියන එක ගොඩක් important දෙයක් අපි application එකක් deploy කරලා පස්සේ ඔක අනිවාර්යයෙන්ම monitor කරන්න ඕනේ හරි monitor කරන එක ගොඩක්ම important bug එකක් වෙන්න පුළුවන් මොන හරි අපි deploy කරාට පස්සේ CPU එක memory usage එක වැඩි වුණොත් එහෙනම් අපිට alarm එකක් ඉතින් notify කරගන්න මෙන්න මේ part එක කොහොමද කරන්නේ එතනින් පස්සේ මේ final part එකේදී අපි domain එකක් buy කරන තැන ඉඳලා domain එකක් purchase කරන තැන ඉඳලා ඒක කොහොමද Cloudflare වලට onboard කරන්නේ right එතනින් පස්සේ onboard කළා කොහොමද subdomain manage කරන්නේ right ඔන්න ඔයගේ subdomain manage කරන විදිහ වගේ domain එක කොහොමද manage කරන්නේ onboard කරන part එකකින් තමයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ ටික ඔක්කොම include වෙන්නේ මෙන්න මේ cloud native full stack application deployment එක map වෙලා තමයි මේකට කොහොමද CI/CD apply කරන්නේ infrastructure as a code කියන දේ add කරන්නේ කොහොමද monitoring කොහොමද domain manage කරන්නේ කොහොමද මෙන්න මේ ටික ඔක්කොම අපි කතා කරන මේ cloud native application deployment එකත් එක්ක right ඒකයි මම කිව්වේ මේක beginner level එකේ ඉඳලා ඒ කියන්නේ cloud එක කියන්නේ මොකක්ද cloud fundamentals වල ඉඳලා theory part එකේ ඉඳලා advanced level එකකම අපි continue කරන program එකක් තමයි මේ cloud path pro master program එක මේක ගොඩක් valuable ඒ කියන්නේ ලොකු value එකක් තියෙන content එකක් ඔයාලට එන්නේ නැති especially ඔයාලා DevOps side එකට එහෙම නැත්නම් cloud engineering side එකට
එන්ටර් වෙන්න හිතන් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ගොඩක් හෙල්ප් කරනවා ඒ සයිට් එක සම්බන්ධව ප්‍රැක්ටිකලි එක්ස්පීරියන්ස් ගන්න. ඔයාලට මේක කන්ටිනියු කරනකොට හිතෙයි මේක වෙනම ලෙවල් එක ලර්නින් එක්ස්පීරියන්ස් එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් රයිට්. මොකද තියරිත් එක්ක ප්‍රැක්ටිකලි අපි කන්ටිනියු කරනවා. ඒ වගේ මේ වෙනකොට තියෙන මොඩර්න් ස්ටැක් එකක් යූස් කරගෙන තමයි ඇප්ලිකේෂන් එකක් අපි ඩිප්ලොයි කරන්නේ. හරි. ඉතින් ටීම් මම බිලිව් කරනවා ඔයාලට දැන් අපේ මේ පොයින්ට්ස් ටික. එතකොට මම කියවනේ අපි මේ පොයින්ට් සම්බන්ධව 1 by 1 මාස්ටර් කරනවා කියලා. එතකොට මම හිතනවා ක්ලියර් ඇති කියලා මේ පොයින්ට් සම්බන්ධව. එතකොට අපි කරන්නේ බිගිනර් ලෙවල් එකේ ඉඳලා බිඳුවේම ඉඳලා රයිට් බිඳුවේ ඉඳලා ඇඩ්වාන්ස් ලෙවල් එකම මාස්ටර් කරන එක ස්ටෙප් බයි ස්ටෙප් මේ පොයින්ට්ස් ටික අපි කතා කරන් යනවා රයිට්. එතකොට අර මම කිව්වා වගේ මේක සම්පූර්ණම තියරි පාර්ට් එකක් වගේ තියෙන්නේ. ඒක මේකෙදී අපි කතා කරන්නේ ක්ලවුඩ් එක කියන්නේ මොකක්ද ක්ලවුඩ් කම්පියුටිං කියන concept එක ලෝකෙට එන්න කලින් ට්‍රැඩිෂනල් මොකද්ද තිබ්බේ මොනවද තිබ්බ ගැටලු මේ වගේ තියරි පාර්ට් එක තමයි මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ. ඒ වගේම මේ AWS පාර්ට් එකට practical plus theory මෙන්න මේ දෙකේම combination එකක් තමයි මේක. අපි real world application එකක් deploy කරනවා production standard එකට AWS console එක through වගේම AWS architecture diagram එකක් follow කරා මේ level එකේදී. ඒකෙදිත් අපි AWS කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා මේකෙදිත් කන්ටිනියු කරනවා basics to advanced right. ඒ වගේම මෙන්න මේ part 3 4 5 6 7 මෙන්න මේ part ඔක්කොම එකක් වගේ යන්නේ. කියන්නේ ඇත්තටම cloud native full stack application එකක් deploy කරන theory එකත් එක්කම but ඒකත් එක්ක කොහොමද ඒකට CI/CD apply කරගන්නේ. infrastructure as a code කියන්නේ මොකක්ද? monitoring කොහොමද manage කරන්නේ? domain point කරන්නේ කොහොමද? මෙන්න මේ කියන points ටිකත් අපි මේකත් එක්කම කන්ටිනියු කරන් යනවා. මේක සම්පූර්ණ ප්‍රැක්ටිකල් පාර්ට් එකක් මේ තියෙන්නේ. ඒකත් එක්ක තියරි කතා කරන ගමන් තමයි මේ ප්‍රැක්ටිකල් වැඩේ කරන්නේ. කොහොම හරි end of the day වෙනම අපි පළවෙනි deployment එක කරන AWS console එක through architecture diagram එකක් follow කරා මේකෙදි මේක හරහා අපි එතනින් එහාට තව අලුත් එක step එකක් ගිහිල්ලා advanced විදිහට අපි deployment එකක් කරනවා. cloud native approach එකට application එකක් deploy කරනවා මේ level එකේදී. theoryත් එක්ක යන්නේ ගොඩක්ම බේසික් ලෙවල්. ඒ කියන්නේ මම ගොඩක් ටෙක්නිකල් වචන ගොඩක්ම අඩු කරලා හැමෝටම ක්ලියර් වෙන විදිහට බිඳුවේ ඉඳලා සරල විදිහට රියල් වර්ල්ඩ් එක්සැම්පල් එක තමයි මේ හැම දෙයක්ම කන්ටිනියු කරගෙන යන්නේ. එතකොට අපි ඩොමේන් එකක් බයි කරන ලෙවල් එකෙන් ඩොමේන් එකක් පර්චේස් කරන තැන ඉඳලා රයිට් කරලා ඒක කොහොමද Cloudflare වල account එකක් හදලා onboard කරන්නේ. මෙන්න මේ ලෙවල් එකේ ඉඳලා අර බේසික් ලෙවල් එකේ ඉඳලා මේ හැම පොයින්ට් එකක්ම අපි කතා කරන් යනවා රයිට්. ඔයාලට ඒ සම්බන්ධව උරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මොනිටරින් ගැන කතා කරනකොට අපි මේකේ වැඩිපුරම කතා කරන්නේ AWS CloudWatch සම්බන්ධව. මොකද අපි මෙතනදී use කරන්නේ AWS නේ. right. එතකොට ඒ කියන්නේ cloud service provider තමයි අපි use කරන්නේ AWS. මම explain කරා ඒකට හේතුව කියලා. ඒකෙදි service එකක් තියෙනවා CloudWatch කියලා. ඒක තමයි අපි වැඩිපුරම මේ monitoring වලදී කතා කරන්නේ. ඒකට අමතරව මම ඔයාලට idea එකක් දෙනවා වගේම මේ කතා කරනවා Grafana වගේම Prometheus, especially Prometheus වගේම Grafana dashboard එක සම්බන්ධව. right. එතකොට මෙන්න මේ හැම එකක්ම especially මෙන්න මේ Terraform කියන්නේ ගොඩක් important part එකක් infrastructure code කියන්නේ right. එතකොට මේ practice එක කොහොමද අපි කරන්නේ Terraform use කරගෙන right. එතකොට මේකත් ටිකක් advanced module එකක් ලොකු duration එකක් තියෙනවා මේ module එකට right. ඒකේ theory එකේ ඉඳලා බින්දින් ඉඳලා තමයි අපි Terraform master කරන්නේ. script එක ලියන part එක වෙනකම්ම one by one කතා කරගෙන යනවා. හරි. ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ points සම්බන්ධ. එතකොට මේ program එකේ සම්පූර්ණම base වෙන්නේ මෙන්න මේ points 7. එතකොට මේ points 7ට අද මේ points 7 cover කරනවා අපි පැය 55කින් වගේ right. එතකොට පැය 55ක duration එකක් තියෙන program එකක් තමයි මේ CloudPath Pro කියලා කියන්නේ. එතකොට මේ වෙනකොට ගොඩාක් ළමයි මේකත් එක්ක join වෙලා මම මේ කතා කරන මොහොත වෙනකොටත් එයාලා continue කරනවා right. එතකොට වීඩියෝ එකේ end එකේදී ඔයාලට certificate එකක් ගන්න පුළුවන් අපේ අනිත් program වල වගේම program එකෙන් 90ක් complete කරන්න ඕනේ. complete කරාට පස්සේ ඔයාලට e-certificate තමයි අපි offer කරන්නේ. මම ඔයාලට කියලා දෙනවා අපි Learn FLK කියන්නේ academic institute එකක් නෙමෙයි online learning platform එකක්. එතකොට program එක සම්පූර්ණ කිරීමට අදාළ e-certificate එකක් තමයි generate වෙන්නේ ඔයාලට program එකෙන් 90ක් complete කරාට පස්සේ. right. මම හිතනවා clear ඇති කියලා. ඊට අමතරව අපි පොඩ්ඩක් කතා කරමු students ලා commonly අහන questions right. ඒ කියන්නේ ගොඩක්ම අහන ප්‍රශ්න තමයි students ලා මේකෙත් අහනවා especially මට development side එක සම්බන්ධව හොඳ idea එකක් තියෙනවා but deployment side එක සම්බන්ධව කිසිම idea එකක් නැහැ. මට මේ program එක suitable. එහෙම આવොත් කෙලින්ම උත්තරය තමයි ඔව්. මොකද මේ program එක beginner level එකේ ඉඳන් යන නිසා ඔයාලට already development
සම්බන්ධව කියන්නේ ඩෙවලොප් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්නේ කොහොමද ස්පෙෂලි ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක සම්බන්ධව හොඳ අයිඩියා එකක් තියෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකට 100%ක් සූටබල්. මොකද මේ ඩිප්ලොයිමන්ට් සයිට් එක බින්දුව ඉඳලා යනවා. ඔයාලට already ඇප්ලිකේෂන් එක ඩිප්ලොයිමන්ට් ප්‍රොසෙස් එක සම්බන්ධව අයිඩියා එක තියෙනවා කියන්නේ එක ප්ලස් පොයින්ට් එකක් මේකට. right? එයාලට කොහොමද සූටබල්. ඒ වගේම තව කට්ටියක් අහනවා මට ඇප්ලිකේෂන් ඩිප්ලොයිමන්ට් සයිට් එක සම්බන්ධව හැම ලොකු දැනුමක් නැහැ. නොලෙජ් එකක් නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එක සූටබල්ද කියලා අහනවා. එහෙම අහන අයට දෙන්න දෙන උත්තරේ තමයි මේකෙදී අපි ඇප්ලිකේෂන් ඩිප්ලොයිමන්ට් සයිට් එකනේ ફોකස් කරන්නේ. ඒකින්ද ඒකේ තමයි බින්දුව ඉඳලා යනවා. but ඔයාලට හයි ලෙවල් අයිඩියා එකක් හරි තියෙනවා නම් ඇප්ලිකේෂන් එකක් ඩිප්ලොයි කරන්නේ කොහොමද? ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එක සම්බන්ධව ඇප්ලිකේෂන් ඩිප්ලොයිමන්ට් ලයිෆ් සයිකල් එක සම්බන්ධව ඒක ප්ලස් පොයින්ට් එකක්. ඔයාලට කන්ටිනියු කරන්න පුළුවන් but මම රෙකමන්ඩ් කරනවා ඔයාලට හයි ලෙවල් අයිඩියා අරගෙන ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක කන්ටිනියු කරන්න පුළුවන් වටිනවා ඩෙවලොප්මන්ට් සයිඩ් එක සම්බන්ධව. මොකද ඩෙවලොප් කරපු ඇප්ලිකේෂන් එකනේ අපි end of the day deploy කරන්නේ. ඉතින් ඔයාලට අර අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් පාර්ට් එකක් කතා කරන්නේ නැහැ. මේක fully based වෙන ඩිප්ලොයිමන්ට් සයිඩ් එකනේ. ඉතින් ඔයාලට අර ඩෙවලොප්මන්ට් සයිඩ් එක සම්බන්ධව බේසික් අයිඩියා එකක් හරි අරගෙන ඇවිල්ලා ඔය YouTube ටියුටෝරියල් එකක් හරි මොන හරි බලලා ඇවිල්ලා මේක බලනවා නම් ඒක ඔයාලට ඇත්තටම ප්ලස් පොයින්ට් එකක්. right? ඒ වගේම තව අහන ක්වෙස්චන් එකක් තමයි සාමාන්‍යයෙන් ඉස්ලස්ලා නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේකට අපේ මේ AWS account එකක් හදා ගන්න ඕනේද? domain එකක් ඕනද? especially මේකට අවශ්‍ය කරන දේවල්. එකක් තමයි ඔයාලට lap එකක් තියෙන්න ඕනේ. OS එක operating system එකේ issue එකක් නැහැ. Linux වෙන්න පුළුවන්, Mac එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Windows එකක් වෙන්න පුළුවන්. right? ඒක issue එකක් නැහැ. කොහොමද අපි cloud වල මේක deploy කරන්නේ? ඒ හින්දා අපි local machine එකේ configurations කරන්න ඕනේ නැහැ. හැබැයි අර අදාළ software installation එහෙම ඔයාලගේ එකට අදාළව කරගන්න වෙයි. ඒක issue එකක් නෙමෙයිනේ. හරි. එතකොට මුලින්ම ලැප් එකක් ඩෙස්ක්ටොප් එකක් තියෙනවනේ ඒක හරි. දෙවෙනියට ඔයාට කාඩ් එකක් තියෙනවනේ වීසා කාඩ් එකක් හෝ මාස්ටර් කාඩ් එකක්. ඒක වැඩි මුදල් ගැවසෙන්නේ නැති එකක් නම් ගොඩක් හොඳයි. මොකද අපිට ඕනේ AWS account එකක් create කරගන්න. console එක through වැඩ කරනකොට අපිට අපේ own AWS account එකක් ඔයාලට create කරගන්න වෙනවා. right? එතකොට මේ AWS account එක create කරගන්නකොට ලේසියෙන්ම step එකකින් create කරගන්න පුළුවන්. හැබැයි required කාඩ් එකක් ලින්ක් කරගන්න ඕනේ බෑන්ක් කාඩ් එකක්. right? එතකොට මම සාමාන්‍යයෙන් වීඩියෝ එකකදී කෝස් එකේදී ඔයාලට කියන දෙයක් තමයි මේකට වැඩි මුදල් ගැවසෙන්නේ නැති කාඩ් එකක් ලින්ක් කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද සාමාන්‍යයෙන් ඔයාලා තාම DevOps වලට නැත්නම් මේ cloud side එකට beginners ලා especially AWS වල beginner කෙනෙක් නම් මම කිව්වාගේ AWS වල තියෙන services 200කට වැඩි. right? ඉතින් මේ services වල එක එක දේවල් purpose වලට use කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් සර්විස් එකක් යූස් කරලා අප් ඇන්ඩ් රනින් තිබ්බොත් මාසයක් විතර මෙයාලගේ monthly subscription කියන්නේ AWS වල තියෙන pay as you go කියන මොඩල් එක right ඒකත් එක්ක usage එක අනුව තමයි monthly bill එක අපිට එන්නේ. එතකොට ඒකත් එක්ක අපි ඇඩ්වාන්ස් සර්විස් එකක් අප් ඇන්ඩ් රනින් තිබ්බ මාසයක් විතර ඔයාලා නොදැනුවත්ව ලොකු bill එකක් එන්න පුළුවන්. $200ක් 300ක් එන උනත් එන්න පුළුවන්. බැරි කමක් නැහැ. right? ඉතින් එහෙම වුණොත් හදිසි හරි ඔයාලා සල්ලි තියෙන account එක කාඩ් එක link කරලා තිබ්බොත් automatically මෙයාලා මේ කල්ලි ගාන කපා ගන්නවා. right? ඇයිලෝට email එකයි මෙහෙම කපා ගත්තා කියලා. ඉතින් මේක අපරාධයක් වෙනවා ඔයාලත් දන්න ඒ වගේ service එකක් අප් රනින් තිබ්බොත් එක්ක මේ program එකට up කරපු service එකක් destroy කරගන්න බැරි stop කරලා තිබ්බේ නැත්නම් අප් රනින් තිබ්බොත් ඒත් කැපෙනවා. ඒ නිසා ඒක risk එකක් තියෙනවා ලොකු ගානක් කාඩ් එකක් මෙහෙම link කරොත්. ඒ හින්දා මම recommend කරනවා වැඩි මුදල් ගැවසෙන්නේ නැති කාඩ් එකක් පුළුවන් නම් link කරලා AWS account එක හදාගන්න කියලා. ඔන්න lap එක හරි AWS account එක ඕනේ. ඒකට link කරන්න කාඩ් එකක් ඕනේ. ඒක හරි. ඊට පස්සේ ඔයාලට මතකද මම මේ අන්තිම point එකේදී කිව්වා අපි domain සම්බන්ධව කතා කරනවා කියලා. අපි එතකොට මේකේ මම domain එකක් purchase කරනවා. right? කරලා ඒකෙත් මේක Cloudflare වලට onboard කරන part එකක් යනවා. මේක නම් free, right? free package එක use කරන්නේ. but මේක අපි buy කරන්න එපා. එතකොට අපිට මම මේකෙදි නම් use කරන්නේ Namecheap එක. එතකොට ඔයගේ GoDaddy Namecheap open ඔයගේ domain provider කෙනකින් අපිට domain එකක් buy කරන්න පුළුවන්. right? ඒකේ domain එකක් ගණන් තියෙනවා. provider එක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය GoDaddy එක ටිකක් ගණන්. Namecheap ලගේ වගේ ඒවා $3ට $5කට වගේ. මේක මට හරියට මතක දැන් කීයද කියලා. info එකක්.com එකක්ම ඕනේ info එකක් XYZ වගේ extension එක දෙන domain එකක් අපිට education purpose buy කරන්න පුළුවන්. මට මතකද free දෙන කතාවකුත් තියෙනවා. right?
ඒක පොඩ්ඩක් බලන්න ඔයාලා බයි කරනකොට. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව. ඒ වගේම මේ ටික ඔයාලා රික්වයර්ඩ් AWS account එකක් ඕනේ right. ඒකට ලින්ක් කරන කාඩ් එකක් ඕනේ මේ ටික ඕනේ. ඔයාලා ප්‍රැක්ටිකලි කියන්නේ සාමාන්‍ය පෙළක් ඉස්සුනොත් ඉන්නවා වීඩියෝ සෙට් එක විතරක් බලනවා. පෙළක් අය ඉන්නවා ප්‍රැක්ටිකලි කරනවා right. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට මේක බලන්න පුළුවන් බැලුවත් ඔයාලට just idea එකක් එනවා. නමුත් ඒක ඔයාලා ප්‍රැක්ටිකලි කරනවා නම් ඒක ඇත්තටම ගොඩක් important දෙයක්. ඔයාලා ප්‍රැක්ටිකලි කරනවා කියන්නේ ඇත්තටම important දෙයක්. මොකද සාමාන්‍යයෙන් ඔයාලා මේ වීඩියෝ සෙට් එක බලන් යනකොට වඩා වීඩියෝ එකත් එක්ක ප්‍රැක්ටිකලි කරනකොට ඔයාලට errors එනවා. මොන හරි errors එන්න පුළුවන්. දැන් මම මේක කරනකොට මට එන errors මම ඒ වෙලේ fix කරනවා. but ඔයාලට මොන හරි වෙනම errors එන්න පුළුවන්. එතකොට ඔයාලට මොකක් හරි Google search කරලා එහෙම නැත්නම් AI tool එකකට දාලා අහලා මේ දේවල් කරන්න පුළුවන්. right. එතකොට ඒව බග් ෆික්ස් කරනකොට මොකක් හරි ඉෂුව එකක් සෝල්ව් කරනකොට ඔයාලට වෙනම knowledge එකක් එක ලැබෙනවා. මේ දේ කරොත් තමයි මේක වෙන්නේ කියන දේවල් දැනගන්නවා. මොනවා කරත් ඔයාලා ප්‍රැක්ටිකල් එක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. දැන් මම කරන එක හරි but ඔයාලා ඒක බැලුවා කියලා නවතින්න එපා. ඔයාලම try කරන්න ඕනේ. right. ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ගොඩක් ඇඩ්වාන්ස් ටෙක් ස්ටැක් එකක් මේකෙදි කවර් කරනවා අපි. බින්දුව ඉඳලා තමයි කවර් කරන්නේ. හරි. මේ වෙනකොට මේ ප්‍රෝග්‍රෑම් එක මම මේ කතා කරන මොහොතකට fully complete කරලා තියෙනවා. කිව්වාගේ පැය 55ක duration එකක් තියෙනවා. ඒ වගේ මේක self paced learning model එක. අපි අනිත් programs වගේ මේ කියන්නේ instructor lead hybrid type නෙමෙයි. ඒ නිසා ඔයාලට fully video set එක ලැබෙන්නේ modules wise sub modules wise break කරලා lifetime access එකක් එක videos දෙනවා, cheat sheet ලැබෙනවා. ඒ use කරන project file හැම එකම zip file විදිහට attach කරලා තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම ලැබෙනවා. but මේකට available වෙන්නේ නැහැ, නැත්නම් eligible වෙන්නේ නැහැ personal support or guidance. කියන්නේ questions and answer support කරන්නේ නැහැ මේ method එකට. මේක self learning model එකනේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් learn feel එකේ personal guidance support කරන instructor lead එහෙම නැත්නම් hybrid type programs වලට විතරයි. self paced වලට personal guidance support නැහැ. හින්දා අර ටික තමයි ඔයාලට ලැබෙන්නේ. එහෙම කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක මේ බිඳුව ඉඳලා සරලවම කියන්නේ කරන්න පුළුවන් උපරිම සරල කරලා හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම ක්ලියර් වෙන විදිහට තමයි කතා කරන්නේ. රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකම තමයි හැම දෙයක්ම කතා කරගෙන යන්නේ. ඉතින් මේ හැම පොයින්ට් එකක්ම අපි බේසික් ලෙවල් එකේ ඉඳලා ඇඩ්වාන්ස් ලෙවල් වෙනකම්ම කතා කරනවා. right. හරි. ඉතින් මම හිතනවා ඔයාලට ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව හොඳ අයිඩියා එකක් ඉන්නද කියලා. දැන් ඔයාලට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක suitable ද? ඔයා මේ ටික දන්නවා නම් ඔයාලට එන්රෝල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම දන්නේ නැතුව හිතනවා නම් මේ knowledge එක ඔයාලට ඕනේ, මේ skill එක ඔයාලට ඕනේ කියලා ඔයාලට පුළුවන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉස්සරහට ටික කන්ටිනියු කරගෙන යන්න. right. හරි. එහෙනම් ටීම් මෙතනින් මම ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක එන්ඩ් කරනවා. හැමෝටම thank you very much. අපි එහෙනම් කෝස් එකකින් හමු වෙමු.